සේනානී රුවන් පතිරණ ආදරණීය ශිල්පිනිය අපේ ගායන ශිල්පිනිය වගේම ඇය එදා අපිට මතකයි ඉස්කෝලේ ඉන්නකොට හොඳ ගායන ශිල්පිනියක්. මම කවදාවත් හිතුවේ නෑ මේ ගීත රචිකාවියක් වෙයි කියලා. මොකද මම ගායන ශිල්පිනිය කියලා කියන්නේ මම තමයි අපිට සින්දු ගන්නන්නේ. අපිට සංගීත කාමරයේදී සින්දු කියලා දෙන්නේ මෙයා තමයි. හැබැයි ඒ සින්දු අද අපි කිව්වා නම් අපි මේ ලංකාවේ අද ගායකයෙක් වෙන්නේ නැති තරම් සුදුසුකම් ඇයට තිබුණා. නමුත් ඒක අනිත් පැත්ත පෙරලලා සින්දු ලියන්න පටන් ගත්තා. අද හොඳ ගීත රචිකාවියක්, හොඳ කවිකාරියක්. ජීවිත වෙනස් වෙන්නේ ඒ විදිහට. ඇයට මේ ආభాෂය ලැබුණා සමහර තැන්වලදී මුහුණු පොත සමාජ මාධ්‍ය ඇයට ඒ පරිශීලනය තුලින් තමයි ඇගේ මේ ගීත කලාව පෝෂණය වුනේ. එනිසාම තමයි අද මේ විදිහට ඇගේ දෙවෙනි පොතත් දොරට වඩින්නේ. අපේ ප්‍රවීණ ගීත විචාරක අපේ අද මේ වැඩසටහනට අපට බොහෝ දුර ඈත ඉඳලා අපිත් එක්ක එකතු වෙලා අද මේ ගීත ඔබට තිලන කරද්දී අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ ගීත විචාරක ඒ වගේම වාරියපොළ සුමංගල විද්‍යාලයේ සිංහල අංශ ප්‍රධාන වාරියපොළ විද්වත් සභාව නියෝජනය ක්‍රමයේ නිහිලේකම් ධූරයේ දරන අපේ ප්‍රවීණ ගීත විචාරක බණ්ඩාර තිලකරත්න අපි ඔබතුමන්ට ආරාධනා කරන වේදිකාවට ගොඩ වෙමු. ඔබතුමන්ගේ මේ ගීතත් එක්ක අපේ විචාරයක් සිදු කරන්නටයි සූදානම් වෙන්නේ. ගීත විචාරණය කරන ගමන් ගීතය අහලා ගීතය විචාර කරලා අපි යම්කිසි දැනුමක් ඔබගේ දැනුම් ගොන්නට එකතු කරන්නටයි මේ සූදානම්. අපි ආරාධනා කරමු මේ ප්‍රවීණ ගීත විචාරක බණ්ඩාර තිලකරත්න මැතිතුමනි ඔබතුමාටයි ආරාධනා. එතෙන්ට ආවට පස්සේ මට හිතුනේ අපේ සේනානි සහෝදරිය මම ලොකු අමාරුවක දැම්මදෝ කියලා වගේ අදහසක් මට ආවා. ඒකට හේතුව තමයි රඝුවංශේ රචනා කරන කාලිදාස පඬිවරයා පොත පටන් ගන්නෙ මේක හරි අමාරු වැඩක්. හරියට කොයි වගේද කියනවනම් මිටි මිනිස්සෙක් උස ගහකින් ගෙඩියක් කඩා ගන්න දරන උත්සාහයක් වගේ කියලා. මටත් මේ අවස්ථාවේ සේනානික වින්දියාගේ පදවැල් අතර හැංගිලා තියෙන යථාර්ථය හෙළි කරන්න ලැබෙන මේ අවස්ථාව කාලිදාසගේ අර උපමාව කාලිදාසට කෙසේ වෙතත් මට නම් උචිතයි වගේ හැඟීමක් ඇති වෙනවා. හේතුව තමයි අපි ගීත අහලා තියෙනවා, ගීත රස විඳලා තියෙනවා. ඒ වුණාට අපේ සාහිත්‍යයේ කාන්තාවන්ගේ නිර්මාණ බොහෝමයක් අඩුයි. ජනගහණය ගත්තම පිරිමින්ට සාපේක්ෂව කාන්තා ජනගහණය වැඩි. ඒක සංඛ්‍යා ලේඛන අනුවත් ඇත්ත. ඒ වුණාට අපේ කවියෝ දිහා බැලුවම කිවිඳියෝ අතේ ඇඟිලි ගානටත් අඩුයි. මාත්‍ර යුගයේ හිටියා ගජමන්නෝනා සහ රංචාගොඩ ළමයා. හැබැයි ඒ දෙන්නටත් නිදහසේ කවි ලියන්න ඉඩක් තිබ්බේ නැහැ. ඒ කාලේ හිටපු අනෙක් කවියෝ මේ දෙන්නාව යොදාගත්තේ අර පිරිමින් කාන්තාවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේම මූලික අවශ්‍යතා තුනෙන් එකක්නේ. ආහාර, නින්ද සහ ලිංගිකත්වය. ගැහණියක් සාහිත්‍ය ලෝකෙට හරි සිනමා ලෝකෙට හරි නිර්මාණ ලෝකෙට ආවම බොහෝ පිරිමින්ට එතනදිත් ඇයව පේන්නේ ලිංගික භාණ්ඩයක් විදියට විතරයි. අන්න ඒ නිසා ගජමන්නෝනාටත් රංචාගොඩ ළමයාටත් ජීවිතයේ යථාර්ථය පිළිබිඹින නිර්මාණ ඉදිරිපත් කරන්න අවකාශ ලැබුණේ නැහැ කියලායි මගේ හැඟීම. ඒත් එක්කම එතනින් පස්සේ අපේ නිර්මාණ සාහිත්‍යයට එකතු වෙච්ච කිවිඳියෝ ඊටමත් අල්ප ප්‍රමාණයක් හිටියා. ඒගොල්ලොත් අර අපේ කලින් විචාරය කරපු අපේ කවිපන්ති විචාරය කරපු කවියාණන් ප්‍රකාශ කළ ආකාරයට මොනිකා අපේ සාහිත්‍යයේ ඔය හැරෝම් ලක්ෂයක් විතර ගන්න පුළුවන්. ඒ කියන්නේ ගජමන්නෝනාටත් විශේෂ නොවුණු
පිරිමින්ට කොහොමටත් අහු නොවුණු ගැහැණුන්ගේ සාහිත්‍ය හැකියාව මොටවීම පිළිබඳ මොනිකා හරි අපූර්වට කවි ලිව්වා. එයා එක කවියක් ලියනවා මං සර් කියපු නිසා මට මතක් වුණේ සරමක් පතමින් ඉඳලා කම්බායක් ලැබුණු හින්දා උඹේ නොසතුටු මුහුණ පුරා වැහි කලුවක් මතු වෙලාද බිලිඳු වැගේ මුල් කටහඬ මගේ සවනට වැටෙන තුරුම හීනෙන් සුදු අසුන් දැකපු මම හිතුවෙත් පුතෙක් කියලා මේ ගැහැණුන් පිළිබඳව කිවිඳියන් පිළිබඳව ගැහැණියකගේ නිර්මාණ පිළිබඳව අපේ සමාජයේ තිබෙන ආකල්පය මොනිකා දැකපු විදිය ගැහැණු දරුවෙකුගේ ඉපදීම ගැන සමාජයේ තියෙන ආකල්පය මොනිකා තව අවස්ථාවක ලියනවා තිඹිරිගෙයිදී උඹේ දිගට යස් දුටු විගස දියණියනි උඹ නමින් නැසෙහි කඳුලක් රැඳින කලක උඹ සුලං වැද සසල දලුවක් විලස වහා සැලෙනා හදති ගැහැණියක වූ බැවින මේ ගැහැණුන් පිළිබඳව අපේ සමාජයේ අපේ සාහිත්‍ය ඇතුලේ මේ සමාජය ඇතුලේ ගැහැණියකට සාහිත්‍යකාරිනියක් වීමට තියෙන අභියෝග පිළිබඳව පැහැදිලි කරමින් ලියුණු කවි කීපයක් මම ඔය ගත්තේ. කෞසිලුමින රචනා කරන දෙවෙනි පඬිත පරාක්‍රම බාහු රජුරෝ ලියන්නේ සරසවිය බැලුමසෙක් නී වෙත්වා කිවිදනෝ පෙදෙහි රස හව් විඳුනා දෙනතායි තාදු ලැබෝ සරස්වතී දේවියගේ බැලුම් මාත්‍රයකින් කවියෙක් වෙන්න පුළුවන්. හැබැයි කවියක රස ලාලිත්‍ය විඳ ගන්න ජනයායි තා දුර්ලභයි. අපේ සේනානි කිවිඳිය අපිව කැඳවාගෙන එන්නේ මෙන්න මේ දුර්ලභ අවස්ථාවට. ඉතින් ඇය විසින් රචනා කරන ලද පද්‍ය අතරේ දැන් මේ අවස්ථාවේ අපට ගායනා කරන්නට නැත්නම් අපිට හැඩගන්වන්නට අහන්නට දකින්නට ලැබෙන්නේ විරහ වේදනාව පිළිබඳව කියවෙන හරි අපූර්ව ගීතයක්. සාමාන්‍යයෙන් අපේ ජීවිතවල හමුවීම් මුණ ගැහිම් ස්වාභාවිකයි. කොහොම වුණත් අපේ ජීවිතවලට හම්බ වෙන මුණ ගැහෙන මිනිසුන් අතරේ සමහර අය ඉන්නවා අමරණීය මතකයන් ඉතිරි කරලා යන. සමහර විට ඒ අමරණීය මිනිසුන් පිළිබඳ මතකය අපි මැරෙන තුරු අමතක කරන්න බෑ. එක් වරක මහගමසේකර ලියනවා කලාව සත්‍ය හා මිත්‍යාවය. සත්‍ය ප්‍රകൃතියය. ප්‍රകൃතිය තරම් සුන්දර දෙයක් මිනිසාට මැවිය නොහැකිය. සේනානි කිවිඳිය මේ ලබාගත් අත්දැකීම් සමහර විට ඇගේ ජීවිතයේ සැබෑ අත්දැකීම් වෙන්නත් පුළුවන්. ඒ වගේම නොවෙන්නත් පුළුවන්. කවියෙකුට කිවිඳියකට අත්දැකීම් ලබා ගන්න සමාජයේ ඕනෑතරම් දැන් අවස්ථා බහුලයි. අන්නේ බහුල අවස්ථා වලින් එකක් අරගෙන තමයි ඇය මේ කවිය ලියන්නේ. Tamange හිතගත්ත ප්‍රසිද්ධියේ කියන්න බැරි කවුරු හෝ තැනැත්තෙක් ලෝකෙට රහසක් වෙලා ඉන්න හිතගත්ත කෙනෙක් Taman ආසාම කරන තැනක ඇවිල්ලා එතන යම් යම් මතක සටහන් ඉතිරි කරලා ආපහු නොකියාම ගිහින් ඒක දැනෙනකොට මේ දැනෙන පාළුව කාන්සිය හැඟීම වචනවලට පෙරලන්න ඒක ටිකක් ලේසි වැඩක් නෙවෙයි. අපි අමුවෙන් කතා කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. දැන් මේ කවිය ඇතුලේ සේනානි කිවිඳිය ලියනවා වෙනදා වගේ මම වැව් විස්මත් එවුඩින් දුටුවාස රජිඳු නිල් කඳු යාය මැදින් රැගිම් නිවන්නට කොක්කුන් රෑන පිටින් බිල්ලුව වැවට ආවා දැන් පහන් සිටින්. මහියංගනේ කිව්වම ප්‍රසිද්ධ සොරබොර වැව. ඕන්නම් සේනානිට මෙතෙන්ට දාන්න තිබුණා සොරබොර වැවට ආවා දැන් පහන් සිටින් කියලා. හැබැයි අය දාන්නේ බිල්ලුව වැව. මමත් බිල්ලුව වැව කියන වචන දැනගත්තේ මේ කවියෙන්. මම මේක දන්නේ නැහැ. මම මේ ප්‍රදේශයේ කෙනෙක් නොවන නිසා. ඉතින් සේනානි මේ කවිය ලියන්නේ මේ ප්‍රදේශයට නෙවෙයි.
එහෙමනම් මේක ඇතුලේ පොඩි සංකේතාත්මක ප්‍රකාශයක් මට දැනෙනවා. ඒ කියන්නේ විල්ලුව වැව කවුරුත් නොදන්න මහියංගන ප්‍රදේශයේ ඉන්න අය විතරක් දන්න සීමිත පිරිසක් විතරක් දන්න වැවක්. ඒ කියන්නේ වැව කියලා කියන්නේ අපේ ආහාර සංස්කෘතිය සහ අනෙකුත් සංස්කෘතිය කේන්ද්‍ර කරගත්ත කේන්ද්‍රස්ථානයක්. සරලව කිව්වොත් අපේ ජීවිතේට සතුට ඒ වගේම ජීවිතය ලබා දෙන සංකේතයක් තමයි වැව. විල්ලුව වැව ප්‍රබල සංකේතාත්මක යෙදුමක්. මම කොච්චරනම් වැවට ආසද? මම කොච්චරනම් වැවට ආදරේද? මේ වැව කොච්චරනම් මට සමීපද? ඉතින් මේ වැවට ඇවිල්ලා ගියාම වැව ළඟට ඇවිල්ලා ගියාම මේ මගේ ජීවිතය, මගේ ආදරය, මගේ බලාපොරොත්තුව, මගේ ජීවිතේ පුරා තිබුණ සතුට දැන් හැබැයි කොක්කු රෑන් පිටින් මේ වැවට ඇවිල්ලා ගිහින් ඒත් එක්කම මහියංගන රජමහා විහාරය සහ බැඳුණු තේ වාහන ආගමික සංස්කෘතිය ගමයි පන්සලයි වැවයි දාගබයි අපි එක්තැන් කරපු හරි අපූර්ව ගීතයක් මෙන්න මේ පදමාලාව ඇතුලේ තියෙනවා. තව අපිට ගීත කීපයක් තියෙනවා. කියන දේවල් මං හිතේ ගොඩක් තියන් ආවා. නමුත් අකමැත්තෙන් වුණත් ඒ ටික හිර කරගන්න වෙනවා. සින්දුව අහන්නත් ඕන නිසා. එහෙනම් අපි අහලා ඉමු. වෙනදා වගේ මම වැව් ඉස්මත් එවුදින්. මේ ගීතය ගායනා කළේ තනුව සංගීතයේ ගායනය සංගීතා රත්නායක. අද එතුමිය සම්බන්ධ වෙන්නේ නැහැ නේ වීඩියෝ එක දාන්න. එහෙනම් අපි වීඩියෝ එකෙන් තමයි ඒක තාක්ෂණයේ ඔස්සේ අපිට රස විඳින්න වෙන්නේ. අපි
මේකේ ගීත නිර්මාණයේදී පදමාලාවේ පොඩි වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඒක සේනානික වින්දියේ මට ඒ ගැන සඳහන් කරා. ඒගේ අවසරය මත තමයි මේ වෙනස් කිරීම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් සංගීත නිර්මාණය කරන්න ගියාම එහෙම දේවල් සිද්ධ වෙනවා. ඉතින් අපිට කාලයේ සීමා සහිත නිසා ඊළඟ අවස්ථාවේ ගීතයට යන්නයි මේ සූදානම. මම අර මුලිනුත් කිව්වනේ කලාව සත්‍ය හා මිත්‍යාව කියන සේකරගේ ප්‍රකාශය. ඇත්ත සහ බොරුව දෙකේ සංකලනයක් එක තමයි ඕනම නිර්මාණයක් රසවත් වෙන්නේ. ඒකේ අපේ ජීවිතවලට බද්ධ වෙන කොටස කොයිතරම් ප්‍රබලද ආන්නේ ප්‍රබලතාව තමයි අපට දැනෙන්නේ. අපේ හදවතට ආමන්ත්‍රණය කරන්නේ අපේ ජීවිත එක්ක බද්ධ වෙච්ච යථාර්ථය. සේනානේ ස්පර්ශ කරන්නේ අන්න ඒ මතු පිටින් වැහිලා තියෙන ඉච්ඡාවන්ට නැත්නම් අපේක්ෂාවන්ට වඩා යටින් තියෙන අපේ හිත රිදවන හිත සනසන අපේ පුද්ගල මනෝභාවයන්ගේ හැසිරීම රටාව. වසන්තය දුරින් නැවිදින් යාවි සිතුවිලි පාවි පාවි සොඳුරු මතකයේ හිඳී නොමැකි මගේ හිතේ නුඹ ගෑවි ගෑවි. මේ අපි ගොඩාක් දේවල් ලබා ගන්න ජීවිතේ උත්සාහ කරනවා. අපි ජීවත් වෙන්නම හීන නැත්නම් බලාපොරොත්තු ගොඩක් එක්ක. එහෙම නැත්නම් අපි ජීවත් වෙන්නේ නැහැ. පුංචි කාලේ ඉඳන්ම අපේ හීන තිබුණා. ඉස්කෝලේ යන කාලේ අපි කරන රස්සාව පිළිබඳ හීනයක් තිබ්බා. ඒ වගේම තමයි රස්සාවට ආවට පස්සේ උසස් වීම සම්බන්ධ හීන තියෙනවා. ඊට පස්සේ විශ්‍රාම අරගෙන කරන්නේ මොනවද කියලා හීන තියෙනවා. හැමදාම අපි ජීවත් වෙන්නේ හීන එක්ක. මෙන්න මේ හීන හැබෑ වෙන අවස්ථා වගේම හැබෑ නොවන අවස්ථා අපේ ජීවිතේ පුරා තියෙනවා. සාහිත්‍ය කරුවන් විශේෂ කරගන්නේ අන්න ඒ సౌందర్యාත්මක හදවත ස්පර්ශ කරන තැන. නොසිතු නොපැතු හීනයක් වේ යාවි කඳුලැලි සේදි සේදි අහිමි වීම අපට දරා ගන්න සිද්ධ වෙනවා. ජීවිතයේ අපේ අහිමි වීම තමයි ජීවිතය අපට ශක්තිමත් වෙන්න නැගී සිටින්න ආත්ම ධෛර්යය ලබා දෙන්නේ. දෝත පිළිසිඳ දේව පඬුරක් හින්දිමි නුඹ ළඟ පේවි පේවි. පේවි පේවි. පේවෙනවා කියලා කියන්නේ මේ වචනේ අපට එන්නේ පෙහෙවස් කියන වචනේ. පේවෙනවා. නැත්නම් ඒ වෙනුවෙන්ම කැප වෙලා ඒ වෙනුවෙන්ම Tamanගේ ජීවිතේ වෙන් කරගෙන ඉන්න එක පේවීමක් කියලා කියනවා. ආදරයේ ගම් ඉවුරු බිඳිමින් සතුටු හසරැල්ලේ වේවි. පේන මානකිතින් හිනෙන් ගිම්හානේ යලි නේවි නේවි. ගිම්හානේ එන එකක් නැහැ. මේ තියෙන්නේ සම්භෝගයේ එහෙම නැත්නම් බලාපොරොත්තු සහිතව එකතු වීමේ ප්‍රහර්ෂය සේනානික විඳිය වචනවලට පෙරලපු අවස්ථාවක්. ඉතින් තව ගීත කීපයක්ම තියෙන නිසා අපි මේ ගීතයට යමු. මේ ගීතය පිළිබඳව තවත් පොඩි විස්තරයක් අපේ නිවේදකතුමාට කියන්න තියෙනවා. මේ ගීතයට විශේෂ සංග්‍රහයක් එකතු කරලා තියෙනවා. ඒ ගැන කියයි අපේ නිවේදකතුමා. ඔව් බණ්ඩාර සර් මේකයි මේ ගීතය මේ විදිහට වේදිකාවට එන වෙලාවේ අපි පුංචි මතක් කිරීමක් කරන්නටත් අවශ්‍යතාවය තියෙනවා. ඒ තමයි සමිදි යුමන්සා කියන පුංචි දරිය තමයි මේ ගීතය ගායනා කරන්නේ. සේනානි රුවන් පැතිරෙන ලස්සන බොහොම අපූර්වට මේ ගේ පදවැල් ගොනු කරලා තියෙන වෙලාවේ මේ ගීතයට සංගීතයේ තනුව නිර්මාණය කරේ අපේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයා. ඒ තමයි ප්‍රියදර්ශන් කුලසූරිය. විශේෂයෙන්ම මේ ගීතයට නර්තනාංගයකුත් එකතු කරලා තියෙනවා. ඒ තමයි තිසුමුයි ප්‍රමෝද්‍ය සමගම ටිමේෂ් තමයි මේ නර්තනයෙන් දායකත්වය ලබා දෙන්නේ. පුරුදු පුහුණුවීම් කරා කලාභූෂණ රුවන්ති විජේසිංහ අපේ සරසවි කලායතනයේ නටුම් උපදේශිකා විදිහට කටයුතු කරන එතුමගේ නර්තන දායකත්වය නිරන්තරයෙන් ලබා දෙනවා. එහෙනම් අපි මේ ගීතයට ඒ අර්ථකථනය එකතු කරමු. එහෙනම් ඔබේ ප්‍රසාදනීය අත්පොළ සංහඬ ලබා දෙන්න. වසන්තය දොර ඉඳන් ඇවිදින්
සමිති යුමසා සාර්ථක විවාහ ජීවිතයක රහස් පිළිබඳව කියවෙනකොට එක අත්දැකීම් සහිත ස්වාමි පුරුෂයෙක් මුහුණු පොතට එකතු කරලා තිබුණා හරි අපූර්ව අදහසක්. සාර්ථක විවාහ ජීවිතයක් සඳහා නම් ස්වාමියාට කේන්ති ගිය විට ස්වාමියා ඉවසිය යුතුය. බිරිඳට කේන්ති ගිය විට ඒත් ස්වාමියාම ඉවසිය යුතුය. මේ අත්දැකීම් ඇසුරින් එන අදහස් මුහුණු පොතේ මටම නැත ගැටුණා. ඒ වගේ ඒකයි මම කිව්වේ ගැහැණුන්ගේ සිත තේරුම් ගැනීම පිරිමින්ට හරි අමාරුයි. මේ ගැන කුමාර හෙට්ටිආරච්චි ඔහු හරි අපූර්ව කවියක් ලියනවා. අපේ සර් කලින් යසෝදරාවත ගැන කිව්වනේ. කුමාර හෙට්ටිආරච්චි ලියනවා යසෝදරා ගැන නෙවෙයි කන්තකගේ බිරිඳ ගැන. සාරා සංකේ කප් ලක්ෂේ පෙරුම් පුරා සූවිසි සංඛ්‍ය හැඟුමන් හදවතින් පෙරා ආවා රිදෙන කුර හතරම ගෙවෙන තුරා තාමත් ආවේ නෑ සුන්දර සුපෙම්බරා රන් යහනේ සැතපෙන කල බිසවුන්ට රන් මාලා වැහි වැහැලා යහන පිට ඉස්තාලේ මම තනියම ලගිනකොට වස්සානේ වැටුනෙම උණු කඳුළු කැට. මේ කවියේදී කුමාර හෙට්ටිම කොම කියන්න වෙලාව නැහැ අපිට කාලය සීමා සහිතයි. කුමාර හෙට්ටිආරච්චි ලියන්නේ පිරිමින් යන කල තනිවම බුදු වෙන්ට අබිනික්මන මඟ හැරුණෙම ගැහැණුන්ට. අපි පිරිමින්ගේ ජීවිතවල සාර්ථකත්වයේ දකිනකොට ඒ සාර්ථකත්වයේ යටින් ඉඳගෙන Tamanගේ ජීවිත කැප කරන ගැහැණුන්ගේ ජීවිතවල අපි නොදකින సౌందර්යයක් වගේම ඒ సౌందර්ය යටින් තියෙන ඛේදවාචකයකුත් තියෙනවා. මේ කවිය ඇතුලේ තියෙන්නේ අන්න එහෙම යසෝදරාවකගේ සිතුවිලි කියලායි මට හිතෙන්නේ. ගීතය අහන්න කලින් අපි පදමාලාව චුට්ටක් අහලා බලමු. නිවෙන සැනසෙන පිරිත් පැන්නිස හැමි හැමෙන් පෙරමදින මියදෙන හිතේ කැටි වුණ හැඟුම් පොදියම නුඹේ ළඟ විසිරි කඳුළු යයි ගිලිහි. යසෝදරාව හිටියේ බුද්ධ කාලින ಭಾರತේ විතරක් නෙවෙයි වර්තමානයේ අපි අතරේ අපට නොපෙනෙන යසෝදරාවරුන්ගේ ජීවිතේ යථාර්ථය තමයි සේනානිට මේ වචනවලට පෙරලන්න හිතෙන්නේ. ගැහෙන නැලවෙන හදේ රිද්මය සතපවා මුදු මිහිරි ස්වරයක දැවුන හිත නිවැනි වාසනහන භාවනාවක් වේ දැහන්ගත වේවි. කොයිතරම් Tamanට අහිමි වුණත් කොයිතරම් Tamanට වේදනා දුන්නත් Tamanගේ ස්වාමියාටත් ඒ වගේම Taman ආදරය කරන හැමෝටම ආදරය බෙදෙන ගැහණු සිතක අපූර්ව. ඇත්තටම නුඹ අරුමයකි මට සිනාකන්ගෙන එන අපූර්ව වසන්තය දෝතින් නරන්නෙන මගේ කව නුඹ වී. මේ ගීතය එක්කම මීට කලින් තව ගීතයක් තියෙනවා. දැන් ඒ ගීතයත් එක්ක මම මේ දෙකම එකවර කියනවා. අපි දෙකම එකවර අහමු ඊට පස්සේ. මේ එකක්. ඒත් එක්කම දැන් අපි කවුරුත් ඔය රස විඳින තියෙනවනේ. දැන් සීගිරි ලලනාවන් ගැන අපේ සර්ුත් කලින් කිව්වා. සීගිරිය පිළිබඳව. ඉතින් සීගිරිය ලෝක ප්‍රසිද්ධ නිර්මාණයක්. මේ ලෝක ප්‍රසිද්ධ නිර්මාණය අස්සේ හැංගිච්ච කතා ගොඩක් තියෙනවා. මෑත කාලේ හැංගිච්ච කතාවකුත් තියෙනවා. මේ සීගිරියේ චිත්‍ර අපේ සංස්කෘතියට උචිත නෑ කියලා එක අවස්ථාවක මේ සීගිරි චිත්‍රවල තාර ගන්නවා. ඉතින් මේ සංස්කෘතිය බේර ගන්නයි ගැහැණුන්ගේ නිර්වත් උඩුකය අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා තාර ගන්නවා මේකේ අර සංස්කෘතියේ බේරා ගැනීමේ අපේක්ෂාවෙන් කවුරු කරාද දන්නේ නැහැ. ඊට පස්සේ ලංකාවේ බොහෝ පිරිසක් උත්සාහ ගන්නවා තාර ඉවත් කරන්න. හැබැයි තාර ඉවත් කරන්න උත්සාහ ගන්නකොට චිත්‍රයත් එක්කමයි ඉවත් වෙන්නේ. තාමත් ඔබ බලන්න ගියොත් ඒ තාර ගාපු තැනක සීගිරි චිත්‍රය හොදනකොට සායම දිය වෙච්ච තැන් තියෙනවා. මේ තාර ඉවත් කරේ කවුද? මේ තාර ඉවත් කරන්න ආවේ ඉතාලියේ හිටපු ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වෙච්ච ලුසියානෝ මරෙන්සි. ඔහු තමයි ඇවිල්ලා සීගිරියේ නතර වෙලා පරණවිතාන මහත්තයා සීගිරිගේ
කුරුටු ගී කියවන්න වෙච්ච මහන්සියට වඩා මහන්සියක් වෙලා අලුත් තාක්ෂණයක් හොයාගෙන චිත්‍රවලට හානියක් නොවෙන්න තාර ඉවත් කරපු ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියා තමයි ලුසියානෝ මරෙන්සි. සීගිරි ලලනාවන්ගේ ජීවිත හා බද්ධ වෙච්ච නිර්මාණ මෑත කාලේ ගොඩක් තියෙනවා. මුලින්ම මම එහෙම නිර්මාණයක් දැක්කේ ඒ.වී. සුරවීර මහත්තයාගේ සදා මෙලෙස පුරදරණේ කියන නවකතාව ඇතුළේ. ඊට පස්සේ මහින්ද ප්‍රසාද් මස්සිඹුල මහත්තයාගේ සීගිරි ලඳකගේ මවක් කී කවිය කියන කවිය මට හම්බුණා. ඒකේ හු ලියනවා මහා සීගිරි ගලේ මුදුනත උඹේරුව සිත්තම් වුණා. ඒ බලන්නට හොරෙන් දවසක් මාත් එතනට ගොඩ වුණා. කරඬුවක් වගේ උඹේ උඩුකය අනෙක් උන් මැද දිලිහුණා. මගේ සුසුමක් වැඩි වෙන්නේ නැති දුවේ කළු ගල හෙළ වුණා. ඒ මස්සිඹුලගේ වචන. සේනානිත් ඒක ස්පර්ශ කරන්න උත්සාහ ගන්නවා. මම සේනානිට යෝජනාවක් කරනවා සීගිරිය ගැන. සීගිරි ලඳක් ඇත්තටම දැන් ආදරය කරන්න ඕනි. ඇගේ සුන්දරත්වය ආරක්ෂා කරපු ලුසියානෝ මරෙන්සිට අලුත් කෝණයකින් ඊළඟ කවි පොතට ගන්න කියලා මම ඔබට අදහසක් දෙනවා. මරෙන්සිගේ ජීවිතයේ ගෙවුන විදිය මම පහුගිය දවසක අන්තර්ජාලයේ දැක්කා. ලුසියානෝ මරෙන්සි සීගිරි චිත්‍ර බේරලා ආපහු ඉතාලියට යනවා. මේ වගේ සුවිශේෂී කලා හැකියාවන් තියෙන ඒ මනසක් සහිත කල්පනා ශක්තියක් සහිත නිර්මාණකරුවන්ට ලෝකේ විවිධාකාර වූ මානසිකමය රෝග උත්පාද වෙනවා. අපි දන්නවා අකුතගාවා රයුනොසුකේ ජපාන් කෙටි කතා කරුවා ඔහු ජීවිතය විනාශ කරගත්තා. ඒ වගේම තමයි ලෙනාඩ් වොල්ෆ්ගේ බිරිඳ වර්ජිනියා වොල්ෆ් ජීවිතය විනාශ කරගත්තා. මරෙන්සි ජීවිතය විනාශ කරගත්තේ නැහැ. හැබැයි මරෙන්සි උමතු රෝගියෙක් බවට නැත්නම් මානසික රෝගියෙක් බවට පත් වුණා. එයා ඉතාලියේ වීදිවල එයා ජීවත් වුණේ අසරණයෙක් අහිංසකයෙක් විදිහට. ඔහු මිය ගියේ එහෙම. හැබැයි මට ලොකු කම්පනයක් ඇති වුණා ඒක දකිනකොට. මම වගකීමක් නැත්නම් හැකියාවක් තිබුණා නම් ඇත්තටම අපි ලාංකිකයෝ විදිහට මොනතරම් අකාරුණිකද. මරෙන්සිව කොයිතරම් උමතු රෝගියෙක් වුණත් ඔහු අපේ රටට ගෙනල්ලා අපිට ඔහු රැක බලා ගන්න තිබුණා. අපි වෙනුවෙන් ලෝකය වෙනුවෙන් ඔහු කරපු සේවයට මම සේනානිට යෝජනා කරනවා මරෙන්සිට ආදරය කරන සීගිරි ලලනාවක් වෙන්න. සීගිරි ලලනාවන්ගේ ජීවිත කතාව ඛේදවාචකයක් තමයි අපි මතු පිටින් බලලා సౌందර්යයක් විඳින. එහෙමනම් සේනානි ලියපු ගීත දෙකක් දැන් මේ ගීත දෙකම අපි එකවර රසවින්දනය කරමු. එකක් තමයි මේ සීගිරි ලලනාවකගේ සිතුම් පැතුම් පිළිබඳව කියවෙන සීගිරි චිත්‍රයේ අපි දකින නිල් කටරොල් මලක ඇවුණු වැට්කොල් මල්සේ කියන කටරොඩු මලක් සහ වැටකොළු මලකට එහා ගියපු සුන්දරට පෙනෙන ගැහණු පපුව ඇතුලේ තියෙන වේදනාව කියවෙන ගීතයක් සේනානි අතින් ලියවිලා තියෙනවා. පිරිමි හැමදාම දැක්කේ ගැහණු පපුවක සුන්දරත්වය. හැබැයි මේ පපුවට යටින් තියෙන හදවතේ වේදනාව ස්පර්ශ වුණේ නැහැ. අන්න ස්පර්ශ කරන එක සේනානි අතින් සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් මම අර කලින් කියපු ගීතයත් සීගිරි ලඳුන්ගේ ගීතයත් අපි අහලා ඊළඟ ගීතයට යමු. ඊළඟට වාදනය වෙන ගීතය සීගිරි වැළපුම ගායන ශිල්පිනිය නිර්මාණී කෞශල්‍ය තමයි ගායනා කරන්නේ. අපි ඒ සඳහා යොමු වෙමු. රාජයනකින් රාජමැදුරට අරන් ඇදුනා ආයේ නම් මට එන්න බැරි වෙයි මාලිගේ දොර අගුළු වැටුණා නුඹට දැනුණද ඊයේ රෑ මැද
ළමෙද හොඳටම වැළපුණා දුහුල් සලුතිර ඈත් වෙනකොට නුඹේ ළඟට මම විසි වුණා ලසෝගින්නේ පිතුසිනෙහි මගේ නොවේගිනි ඇවිලුණා නුඹට රැකගත් මගේ සිනෙහි මල ඔහුගේ පාමුල පොඩි වුණා සිතේ පිම් පාවඩලාගෙන නුඹේ කිහඬ ළඟම රැඳුණා නුඹ ළඟක නැති කළු ගලක මගේ උඩුකයම සිත්තම් වුණා සිත්තරා මගේ කඳුළු හංගා මලක් තව මගේ අතේ තිබ්බා දිනෝදාහක් සෙනග ඇවිදින් මගේ මේරෝ සපුවයිම්බා මගේ සුසුමින් සීගිරේ ගල පැත්තකට ඇලවුණා දැනුණා නුඹව සිහිවෙන දහස් වාරේ මැනික මම මේ ගලින් පෙන්නා නිර්මාණී කෞශල්‍ය. එහෙනම් අපි ඊළඟ ගීතයටත් යන්නටයි සූදානම් වන්නේ. මේ ගීතය නිවෙන සැනසෙන ගීතයත් එක්ක එකතු වෙමු. මේ සංගීත රත්නායක තමයි ගායන ශිල්පිනිය. පද රචනය කරා සේනානී රුවන්පතිරණ. සංගීත අධ්‍යක්ෂණය කපිල අපරැක්. නිවෙන සෙනසින පිරිත් වෙන්නිස හිමි හිමින් පිරිමදින මියදින හිතේ කෙටියුණු හැඟුම් පුදියම නුඹ ළඟම විසිරී කඳුළු යයි කිලිහි
පුතියම නුඹ ළඟම විසිරී කඳුළු යයි නිනිහි නුඹ ළඟම විසිරී